කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මාමා ඔව් කොහෙද බං කොල්ලෝ මම යනවා මාමා මේ කඩේ පැත්තට පොඩ්ඩක් ගිහලා එන්න. මම ෆුල් ෆන් එකේ වගේ ඉන්නේ. ඒ කියන්නේ උදේ ගියා කොල්ලෝ යාළුවෙකුගේ ගෙදර දාන ගියක් තිබුණා. කෑවා ආය බඩ පැලෙන්නම ආය. ඉතින් කොහොමද කොහෙද මේ ඉනාවේ? මම මේ කඩේ පැත්තට යනවා මාමේ. ඉතින් මොකද කරන්නේ? දාන එකේ ඉවරයි නේද? දාන එක ඉවරයි. දැන් ඉතින් ගෙවල් පැත්තට ගිහිල්ලා නාලා කරලා ඉතින් සපන් එකේ ඉන්න තමයි ඉතින්. රැ වෙලා ඉන්න ඇයි මලගිද්දර හරි එහා ගමේ? අම්මා පස්සේ යම. යන් අපි ආයි සෙට් එක ෆුල් ෆන් එකේ ආයි සෙට් වෙනවා. ආයි මාමේ හොඳ බූරුව ඕම් යතක් එහෙම ගන්න පුළුවන් ඈ. මම නැන්දට හොරෙන් කොහොම හරි මං එන්න මාරු වෙලා ඉන්න. හරි. අවතර වරෙන් එනම් කොල්ල මාව ගන්න. හරි මම හරි මං එන්න. එනම් හරි බුස්වරයි. මම යනවා මේ හරි. ඔන්නකින් ගෙඩියද තව ඕන කියන්නේ අපට කමක් නෑ මොන්න දුන්නොත් ඉන්නේ හැටි මට නේද මේ ගෑණි බයිනෝ ඇහින්නේ මට තමයි බනින්නේ ඈ එන්නේ ඔබ ගිනි කියලා ඇවිල්ලා දැන් හොඳ එකා වගේ ලියනවනේ මොකක්ද ඔය කෑ ගහන්නේ කොයි වෙලාවෙත් බැරි ගායන් කියන්නේ හරි කටවාගෙන හිටපන්කෝ හිටපන් මං හොඳ වැඩක් කරන්න කනක් ඇහෙන්න නැහැ අම්මේ මගේ පිටි එක හදලා දෙන්නකෝ. අම්මා නෙමෙයි බං මං තාත්තා මොන මලවදියද මොකද්ද කියන්නේ උඹ තාත්තේ ඔය මොකද කරන්නේ අම්මගේ නයිටියක් ඇඳගෙන? නයිටියක් ඇඳගෙන ඉන්නේ උඹලගේ අම්මගේ කටින්ද අම්මා කොයි වෙලාවෙ කෑ ගහනවනේ මට ගම වටේ යනවා ගෑණි වගේ අරව මේවා හොය ඇවිදිනවා ගෙදර වැඩක් කරන්නේ නැහැ කියලා අද ඉඳන් මං අම්මට කියාපි තාත්තයි කියලා. කියපන් දැන් ඔබ මොකටද ආවේ කියලා. තාත්තා අම්මාට මට කිරි එකක් හදලා දෙන්නකෝ. යමන් එහෙනම් ඔබට කිරියකුත් හදලා දෙන්න. යමන් එහෙනම්. යමන් එහෙනම් කො මලවදී උඹලගේ මාමේ මාමේ කොහෙ ඉන්නද කෑ ගහ නැන්නේ අත්තලා මේ මාමේ මොකෝ මේ නයිටියක් ඇඳගෙන කරන්නේ ආදි විපාකයක් පුතේ උනේ මේ ගෑණි යස්සනී වගේ කෑ ගහන උදේ ඉඳන් මම ඇවිදිනවලු ගම වටේ යනවා ගෑණි වගේ කියන්නේ අන්තිමට බැරිම තැන පුතේ මේ නයිටියට බැස්සේ බලපන් මේකවත් ඇඳගෙන බේරෙන්න පුළුවන්ද කියලා මම මේ බලන්නේ නැන්ද ගේ ඉන්නවා ගේ ඒ විද්දන්නේ නැහැ මල යුද්ධයක් වෙනවා මේ ගෑණි ආවොත් එහෙම පුතේ බෑට මාමේ මාමට හරි වැඩක් නේ වෙලා තියෙන්නේ එහෙමයි කියලා මාමේ කොහොමත් නයිටි අඳිනවද මිනිස්සු ඉලි ලැජ්ජාවේ ඒක නෙවෙයි දැන් මම මාමව එක්කන් යන්න ආවේ දැන් කොහොමද අපි අර හෙට යන්නේ බොරු කියන්නේ දැන් මම හරි අවුරුද්දට ඇවිල්ලා තියෙන්නේ. යකෝ මේ මිනිහට ගෙදර ඉන්නේ කියන්නේ වැඩක් කරගන්න. අනාගත ගන්න. කෑ ගහන්න එපා මිනිස්සුયો. මම මේ ටික අතු ගන්නම්. මෙහෙමත් විපාකයක්. අයියෝ මගේ අම්මෝ මොකටද මං වැඳගත්තේ